අපි රීට්‍රැක් YouTube channel එකෙන් මේ දෙවෙනි වීඩියෝ එකෙන් අපි මම ඔයාලව හම්බ වෙන්නේ මේ රීට්‍රැක් YouTube channel එක පබ්ලිෂ් කරන්න ප්‍රධානම හේතුවම රීට්‍රැක් අපි නැවත කොහොමද වැරදුනහම නිවැරදි තැනට එහෙම නැත්නම් හරි තැනට ඊළඟ සුදුසු තැනට එන්නේ කොහොමද කියන තැනට අදහස් ටිකක් ඔයගොල්ලොත් එක්ක හදා බෙදා ගන්න ගෝමාරු කරන්න ඉදිරිපත් කරන තමයි මේ YouTube channel එකේ ටාගට් එක. හරි අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා අපි ප්‍රශ්නයක් ළඟදී හැසිරෙන්න ඕන කොහොමද කියලා අපි සාරාංශයක් විදිහට කිව්වොත් ප්‍රශ්නයක් ළඟ වෙන්න හොඳ නැතිම දේ තමයි කලබල වෙන එක. දෙවෙනි එක තමයි ප්‍රශ්නය තේරුම් ගන්න එක. කාලගත වෙන ප්‍රශ්නයක් නම් අපි කාලය දෙන්න ඕන. ඊළඟ දේ තමයි අපි කලබල වෙන්නේ නැතුව මේ ප්‍රශ්න දිහා බලන්න සුදුසු මනසක් හදාගන්න කොහොමද කියන එක. හරි අපි අද දෙවෙනි වීඩියෝ එකෙන් කතා කරන්න උත්සාහ කරන්නේ ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද කියන එක. සමහර ඔයගොල්ලෝ හිතේ අයි අපි ප්‍රශ්න තියෙද්දි මේ ප්‍රශ්න ගැන ඉගෙන ගන්න කියලා. මම පොඩි උදාහරණයක් ඉදිරිපත් කරන්නම්. අපි මෙහෙම හිතමු. දැන් ගෑරේජ් එකකට අපි මොන විදිහේ මොන මොඩල් එකේ විවිධ මාදිලියේ මොන වාහනයක් අරන් ගියත් ඔය ගෑරේජ් එකේ ඉන්න බාස් ළඟ තියෙන්නේ ගොඩක් වෙලාවට එකම ආයුධ සෙට් එකක් 90ක් විතරම එකම වර්ගයේ 10ක් විතර වෙන වෙන වාහන වර්ගය අනුව වෙනස් වෙන ආයුධ ටිකක් තියෙන්න පුළුවන්. හැබැයි 90ක් විතර එකම විදිහේ ආයුධ සෙට් එකක් තියෙන හේතුව වාහනේ පෙනුම හදලා තියෙන විදිය උස පළල ප්‍රමාණය වෙනස් වුණාට ඕක එකලස් කරලා තියෙන්නේ එකතු වෙලා හැදිලා තියෙන්නේ ගොඩක් වෙලාවට එකම විදිහේ එක සමාන හෝ එක මිම්මක කොටස් එකතු වෙලා. ඒකනේ අපිට බාස් ළඟ තියෙන ඒ ආයුධ සෙට් එකකින් එන ඕන වාහනේ 80ක් විතර රිපෙයාර් කරන්න හදන්න ගලවන්න පුළුවන් වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ මේ අපිට තියෙන ප්‍රශ්න මානසික ප්‍රශ්නයක් වුණත් කායික ප්‍රශ්නයක් වුණත් ප්‍රශ්න කියන තැනට ආපුවම ඒ ප්‍රශ්නයක් හැදෙන්නේ ප්‍රශ්නයක් බවට දෙයක් පත් වෙන්නේ ප්‍රශ්නයක් බවට ගොඩ නැගලා තියෙන දේ තුල තියෙන කරුණු සිද්ධාන්තයේ ඒකේ පදනම ගොඩක් වෙලාවට එක සමාන නොවුනත් එක සමාන හා කොටස් වලින් හැදලා තියෙන. ඒක අපි ප්‍රශ්නය ඇයි මුලින්ම ප්‍රශ්නයක් විග්‍රහ කරගන්න උත්සාහ කරන්න ඕන කියලා. අර අපි කියන්නේ දැන් ඕනම තැනක ගෙයක් හදන්න ගියපම මුලින්ම කරන්නේ ෆවුන්ඩේෂන් එකනේ. ඒතර ෆවුන්ඩේෂන් එකේ නෑනේ ගේ හදන රටාව. කොතෙන්ද ජනෙල් එන්නේ කොතෙන්ද වහල එන්නේ ඒ ටික නෑ. හැබැයි එතන තමයි පදනම. ගොඩක් වෙලාවට හැම ගෙදරකම ෆවුන්ඩේෂන් එක දිගපල්ල වෙනස් වුණාට එකම විදිහට තමයි දාන්නේ. අන්න ඒ වගේ ප්‍රශ්නයක් විසඳන පදනම තමයි අපි මේ හදාගන්න උත්සාහ කරන්නේ. එතනදී අපි ප්‍රශ්නයක් කියලා දකින්නේ මොකක්ද එහෙම වෙලෙම. ඒ කියන්නේ ගැටීමක් ඇති වෙන තැනක්. අපි ගොඩක් වෙලාවට සරලව කිව්වොත් ප්‍රශ්නයක් විතර දකින්න පුළුවන්. එතකොට ඒ ගැටීම ඇති වෙන කියන එක ගත්තාම ඒ කියන්නේ ප්‍රශ්නේ කියන එක හරිම සාපේක්ෂයි. උදාහරණයක් විදිහට ලෙඩෙකුට ලෙඩක් ප්‍රශ්නයක් වුණාට වෛද්‍යවරයාට ඒක විසඳුමක් ජීවත් වෙන්න ජීවන ආදායම. කෙනෙකුට මරණය වේදනාවක් වුණාට මල්ශාලාවක් අයිති කෙනාට ඒක බිස්නස් එකක්. ඒක යාගේ පැවැත්ම යැපීම. ඊට පස්සේ අපිට දික්කසාදයක් නීතිමය ප්‍රශ්නයක් ගැටලුවක් වුණාට ඒක ලෝය කෙනෙකුට විසඳුමක් යාගේ ජීවන රටාව. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් විසඳ ගන්න අපි පැය ගාණක් කතා කරාට ඒ ප්‍රශ්නෙකට ඒ අපි කතා කරන එක දුරකථන සමාගමකට ආදායමක් විසඳුමක්. ඒ හින්දා මට ප්‍රශ්නයක් වෙන දේ මේ ලෝකේ හැමෝටම ප්‍රශ්නයක් නෙමෙයි. මට විසාදීය ප්‍රශ්නයක් කරනකොට මනෝවෛද්‍යවරයෙකුට ඒක විසඳුමක් ජීවත් වෙන්න යාගේ ආදායම. ඒ වගේ. හින්දා පළවෙනිටම ප්‍රශ්නයක් හැදෙන තැන අපි තේරුම් ගන්න බලන්න ඕනේ. ඒ කියන්නේ හැම වෙලෙම
මට තියෙන ප්‍රශ්නේ හැම වෙලේම මට ප්‍රශ්නයක් නෙමෙයි. උදාහරණයක් විදිහට කිව්වොත් කෙනෙක් මත්පැන් පානය කළා වාහනයක් පදවන්න කැමති නැහැ. එයා කැමති ඒ දෙයට, ඒ ආස්වාදයට. හැබැයි ඒක නීතියට ප්‍රශ්නයක්. ගැටෙන තැන නීතිය. ඊට පස්සේ ගෑනු ළමෙක්, පිරිමි ළමෙක්, තව ගෑනු ළමයි, තව පිරිමි ළමයි Facebook එක වගේ ආශ්‍රය කරන්න කැමති. ඒක යාගේ කැමැත්ත, ඒක යාගේ හිතේ තියෙන එක විදිහක ඒක යාගේ සිතුවිලි රටාවක්. හැබැයි ඒකට එයාගේ බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් කැමති නැහැ. එතන ගැටෙන්නේ ආකල්පයත් එක්ක. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ තමන් තුළ නෙමෙයි. තමන් ඒ දේ කරන හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අනිත් කෙනාට. ඒතර ගැටීම තියෙන්නේ අනිත් කෙනාගේ ආකල්පවල හින්දා ගැටෙන හින්දා එයාත් එක්ක මට මානසිකව ඉන්න බෑ. ඒ කියන්නේ මගේ සතුට කියන එක ඩැමේජ් වෙනවා මේ දේ කරන්න ගියොත් එයා කැමති නැති හින්දා. ඊට පස්සේ තව තැනක් ගත්තොත් එහෙම ප්‍රශ්න වෙන්නේ සංස්කෘතිය. ගෑනු ළමෙක් අලුත් ෆැෂන් එකකට ඇඳුමක් අඳින්න ගියාපොහොම අම්මලා තාත්තලා එක પરම්පරාවක් දරුවෝ එක પરම්පරාවක් වුණාම ගැටෙන්නේ සදාචාරය. ගැටෙන්නේ පරිසරය එක්ක. ඊට පස්සේ පොය දවසක මොනවා හරි අපි පොය කියන එක ආගමකනේ. විශේෂ ආගමික අවස්ථාවක් තියෙන වෙලාවට කෙනෙක් අඳින පළඳින විදිය තව ආගමකට තව කෙනෙකුට ගැටලුවක්. ඒ හින්දා මේ ප්‍රශ්නේ කියන එක හැම වෙලෙම ගැටෙන තැන තේරුම් ගන්න ඕන. දැන් උදාහරණයක් ගත්තොත් ගොඩක් අය කියන දෙයක් තමයි මට මගේ ආදරේ තිබුණා බිඳ වැටුණා. මට දැන් මේ මතකේ අමතක කරන්න බෑ. ඒ කියන්නේ ආදරේ බිඳ වැටලා අවුරුදු ගාණක් ගිහිල්ලා සමහරට අනිත් පාර්ශවයේ අනිත් කෙනා මැරි කරලා එක්කෝ මැරලා එක්කෝ වෙන රටකට ගිහිල්ලා එයා පේන තෙක්මානේ භෞතිකව හොයාගන්නත් නැහැ. හැබැයි අපි තාම විඳවනවා. දැන් එතනදී ඒ තිබුණ ආදරයත් බිඳ වැටලා තියුණු කෙනත් නැති වෙලා. ඒතර අපි ගැටෙන දේ අපේ මතකේ. ඊට පස්සේ තව තැනකදී අපි දුරකථන ඇමතුමක් ගන්නකොට අපේ පාර්ට්නර්, ගර්ල්ෆ්‍රෙන්ඩ්, බොයිෆ්‍රෙන්ඩ්, හස්බන්ඩ්, වයිෆ් කෝල් එක සමහරට විනාඩි 10ක් 15ක්. හැබැයි අපි ඒ කෝල් එකක් අපි විඳවනවා කා එක්කද කතා කරන්න කියලා. නමුත් ඒක එයාට ප්‍රශ්නයක් නෑ. ඒතර මගේ ආකල්පය මෙයා වැරදි කරනවා කියන එක. සමහරට අපි දුරකථන ඇමතුමක් ගත්තාම ආයි හදිස්සියක්ද කලබලයක්ද නෑනේ අමුකුත් දැනේ හොඳට ඉන්නවනේ. හරි ඕකේ ටේක් කෙයාර්. ඒතර අපිත් එක්ක විනාඩි 2-3ක් අතර යාළුවෙක්යි ගොඩක් කතන ආකල්ප තමයි ගැටෙන තැන. ඒ හින්දා ප්‍රශ්නයක් වෙන හැම තැනකම ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවද වැරද්දක් තියෙනවද කියලා තේරුම් ගන්න ඕන. ඒ හින්දා අපි මුල්ම දේ ගැටෙන දේ පැහැදිලි කරගන්න. උදාහරණයක් විදිහට ඔතනදී ගොඩක් අපි මේ වීඩියෝස් සහ channel එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැම ප්‍රශ්නයක මම තුල ගැටෙන තැන තමයි අපිට ප්‍රශ්නේ වෙන්න ඕන. උදාහරණයක් විදිහට මගේ ආකල්ප අනුව අනිත් කෙනා මගේ පාර්ට්නර් හින්දා සහෝදරයා හින්දා හස්බන්ඩ් වයිෆ් හින්දා මම රිදෙනවා නම් ඒක ඒ කියන්නේ අපිට හැම වෙලේම දැන් මම නීතියත් මම කරන දෙයක් නීතියට ගැටලුවක් නම් ප්‍රශ්නේ නීතියක් නම් මට ඒක වෙනස් කරන්න බෑ. මට නීතියට එකඟ වෙන්න ඕනේ. කොයි නීතියේ වළංගුතාවයේ පරිසරයෙන් ඒ රටින් ඒ පැත්තෙන් මම අයින් වෙන්න ඕන. ඊට පස්සේ සදාචාරයට උදාහරණ මම අඳින ඇඳුමට අම්මා තාත්තා කැමති නැත්නම් යාළුවෝ කැමති නැත්නම් ඉගෙන ගන්න ආයතනය කැමති නැත්නම් ඒතර මට සදාචාරය වෙනස් කරන්න බෑ. සංස්කෘතිය වෙනස් කරන්න බෑ. එතකොට එතනදී සිද්ධ වෙනවා තමන්ට කැපකිරීමක් කරන්න තමන් එතනින් අයින් වෙන්න. ඒ හින්දා හැම වෙලෙම අපි බලන්න ඕන මේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන්ද කියලා. ඒ හින්දා ඒකට හේතුව විසඳන්න බැරි ප්‍රශ්න තියෙනවා නම් අපි විසඳන්න උත්සාහ කරලා වෙහෙසෙනවා විතරයි. උදාහරණයක් කිව්වොත් කෙනෙක් උපදිනකොටම උස අඩුයි නම් හැමේ පාට තමන් කැමති පාට නෙවෙයි නම් මොනවා හරි තමන්ගේ ශරීර අංගාවයව පෙනුනොත් ඒක විනාශ කරන්න බෑ. ඒතර තමන්ට සිද්ධ වෙනවා තමන්ගේ මනස තුල ඒකට එකඟතාවය හදාගන්න. එතෙන්දී ප්‍රශ්නේ විසඳන්නේ ගැටලුව වෙනස් කරලා නෙවෙයි, ගැටලුව විසඳලා නෙවෙයි, තමන් වෙනස් වෙලා. ඒ හින්දා හැම වෙලෙම ප්‍රශ්නයකට උත්තරේ ඒ ප්‍රශ්නය සහිත දේ වෙනස් කරලාම සතුට ගන්න එක නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් අපි වෙන රටකට ගිහිල්ලා වෙන සංස්කෘතියක් තියෙන තැනක ජීවත් වෙනවා නම් එතනදී අපිට ගොඩක් අකමැති දේවල් කැමරට වැඳුම් අඳින විදිය, ගමන් බිමන් අඳින් පාලන විදිය, norms ඒ වගේ දේවල් ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.
හැබැයි එතනදී මේ ප්‍රශ්නේ තිබ්බ කියලා මට ප්‍රශ්නේ වෙනස් කරන්න බෑ. ඒක සංස්කෘතිය. ඊට පස්සේ සමාජ ජීවන රටාව අපි හිතමු ගොඩක් වෙලාවට අපි කියනවා මේ අපි මේ කතාව ඉස්සරහ දිගටම වැඩිපුරම අපි කියන්නේ ආකල්ප පැත්තට ගොඩක් වෙලාවට අපි කියනවා කෙනෙක්ගේ ජීවන රටාව එයා හැදුන සංස්කෘතිය පරිසරය වටපිටාව ලැබපු අධ්‍යාපනය මෙතින් බලපාන තමන් සහජීවීම උපදිනකොටම තමන් එක්කෙන සිතුවිලි රටාවක් තියෙනවා ඒ වගේ කෙනෙක්ගේ ජීවන රටාව වටා බැඳුන දෙයක් මුල් කරගෙන අපි ප්‍රශ්නයකට මුහුණ දෙනවා නම් ඒක ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් විදිහට අරන් අපිට විසඳන්න බෑ. උදාහරණයක් විදිහට මම වෙනත් සංස්කෘතියක වෙනත් ආගමක වෙනත් රටක කෙනෙක් එක්ක ජීවත් වෙන්න තීරණය කරොත් එයාගේ ජීවන මොකද අපි කියනවා ආකල්ප සහ සංස්කෘතිය වගේ දේවල් සමහර දේවල් අපි කියන ලේ ඇටන් මස් නහර වලට ගිය දේවල්. එතකොට අපි ගැටෙන්න ගියොත් ජීවිත කාලෙම යත් එක්ක ගැටෙන්න ඕන. සමහරට ඒ પરම්පරාවම එක්ක ගැටෙන්න ඕන. ඒ වගේ තැනකදී අපිට ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒතර විසඳුම කියන්නේ Taman change වෙනවා කියන එක. අපි ඔය වගේම තව දෙයක් ගත්තොත් එහෙම තව සමහර ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නෙට කාලයක් ඕන. උදාහරණයක් විදිහට අපි හිතමු තමන්ගේ වයිෆ් හරි හස්බන්ඩ් හරි මැරලා ඉන්නවා දරුවෝ ලොකු වෙනකන් ඉන්න ඕනේ දරුවන්ගේ නිදහස් වෙන්න. ඒතර දරුවෝ ලොකු වෙනකන් අවුරුදු 10 15 20 ඒක ප්‍රශ්නයකට වඩා ඒක කාලය සම්බන්ධයක්. මට කාලය කියන එක වෙනස් කරන්න බෑ. මෙන්න මේ විදිහට අපි තව දෙයක් ගමු. දැන් විශ්වාසයේ බිඳ වැටීම. විශ්වාසය කියන එක දැන අපි කියන්නේ රැවටීම් සහගතව වංචාවක් කරන අදහසින් හෝ අදහසක් නැතුව හෝ දැඩි ලෙස විශ්වාසය කැඩෙන දෙයක් වුණොත් මේ වගේ දෙයක් අය හදන්න බෑ. කෙනෙක් කිය විශ්වාසය හදන්න නැහැ. විශ්වාසය කියන එකේදී විශ්වාසය කැඩෙන තැනදී වෙන්නේ අපි නැවත යා විශ්වාස කරනවා කිව්වට ගොඩක් වෙලාවට අර මුල් වතාව තරම් එක අපි කියන්නේ පියෝ නැහැ, පිරිසිදු නැහැ. අපි තර්කානුකූලව තමයි එයා කරන්නේ නැති වෙයි කියලා හිතන්නේ. හැබැයි අපි සහජයෙන් ස්වභාවික මනස ගත්තොත් අනිවාර්යයෙන්ම ඒ කලින් කරපු හැසිරීම් රටාවට ළඟින් යන දෙයක් කරත් අර සැකේ ටක් ගාලා එනවා. වෙනද පැයක් ඉවසගෙන බලන් හිටියනම් කෝල් එකක් නැතුව දැන් විනාඩි 10ක් බලන් ඉන්න බෑ. මොකද ලොකු ටෙන්ෂන් එකක් මනස ඇතුලේ තියෙනවා මේක. ඒ හින්දා ඒ වගේ උදාහරණයකට විශ්වාසයේ මත ඇති වෙන ප්‍රශ්නය හරි අමාරුයි විසඳන්න. ඒක විශේෂයෙන්ම රිලේෂන්ෂිප් එකකදී අම්මා තාත්තා වගේ නම් විසඳයි තමන්ගේ දරුවෙක්ින්ද වගේ බොන්ඩ් එක වෙනස් වෙනද. ඉතින් මෙන්න මේ විදිහට ගත්තාම හැම ප්‍රශ්නෙම විසඳන්න බෑ. ඒක හරි සීරියස් දෙයක්. ඊට පස්සේ උදාහරණයක් විදිහට කාන්තාවක් ගෑනු ළමෙක් රිලේෂන්ෂිප් එකක් එකක් තිබිලිවරලා අපි හිතමු ඒකේ සෙකන්ඩ් ස්ටේජ් එකේදී එයාට ඊළඟ රිසල්ට් එකක් විදිහට බබෙක් ඉන්නවා. එහෙම නැත්නම් එයාට ඒ වගේ ලොකු රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා කියලා. ඒක විසඳනවා කියලා ඒක දරා ගන්නවා මිසක් ඒක රිටර්න් කරන්න බෑ. ඒ බබා නැති කරන්න බෑ. ඒ බබෙක් ඉපදිලා නම් ලොකුයි නා. ඒ වගේ අපි තේරුම් ගන්න හැම ප්‍රශ්නෙම විසඳන්න බෑ. උදාහරණ විසඳන්න බෑ කියන්නේ ප්‍රශ්නෙම වෙනස් කරලා විසඳුම හොයන්න බෑ. ඒ හින්දා අන්න ඒක අපි කියන්නේ මුලින්ම මේ තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. තමන් ප්‍රශ්නේ ගැටීම තියෙන්නේ කොහෙද? උදාහරණයක් විදිහට අපි කෙනෙක්ගේ ගතිගුණ එකක් දෙකක් එයාගේ පෙනුම දැකලා එයාගේ කටහඬ ඒ වගේ බොහෝම මතු පිටින් දැනෙන ගතිගුණයක් හින්දා ආකර්ෂණයක් ඇති වෙලා එයාගේ thinking pattern එක එයාගේ මනස එයාගේ අභ්‍යන්තරයේ නොදැන කෙනෙක් එක්ක රිලේෂන්ෂිප් එකක් පටන් ගත්තට පස්සේ අපිට දැනෙනවා මේ දෙන්න ආකල්ප වශයෙන් අහසට පොළොව වගේ කරන හැම දෙයක්ම එක්කෙනෙකුට ගැටීමක් අනිත් එක්කෙනාට ගැටීමක් හැම මොහොතෙම තියෙන සැර වචන සැකේ කෑ ගැහිල්ල ප්‍රශ්න කිරිල්ල ඒ කියන්නේ චූටිම දෙයක් ටොපියක් කන්න ගියත් ගමනක් යන්න ගියත් වැඩි අවශ්‍ය නැහැ ඇඳුමක් තෝරන්න ගියත් මොන දේ කරන්න ගියත් හැම වෙලෙම ගැටීමක්. ඉතින් මේ වගේ තැනක ඒක විසඳන්න බැරි ප්‍රශ්නයක්. මොකද දෙන්නගේ ආකල්ප දෙක ගැටෙනකොට ඒ එක්කෙනෙක්වත් පුරුදු වෙලා නැත්තම් අත්හැරීම අපි කියනවා given up නෑ කමක් නෑ. එතකොට එයා හැම වෙලෙම හැබැයි අත්හැරන කෙනාට ජීවිත කාලෙම අත්හැරර විඳවන තරම් ලොකු අපි කියන්නේ ඒක ආගමික සංහිඳියාවක් එහෙම නැත්නම් මානසික සංවර භාවයක් හරි මානසික තැම්පත් භාවයක් මොකක් හරි කමක් නැහැ. ඒ වගේ ඒවා හරි අපි කියනවා මේ හරි ඒවා හිතන්නම විශ්මිත ගති. කියන්නේ පුදුම සහගත ගති ගුණ නැත්තම් ඒ වගේ දින්නෙකුට ඉන්න බෑ.
මොකද අනිත් කෙනාගේ කෙනෙක් හිතන්නේ නැත්තම් තමන්ගේ හැම වෙලෙම තමන් මොකද ආකල්පයක් කියන්නේ එයා හිතන කරන කියන තුනේම තියෙන දෙයක්. තරහ වෙන මනුස්සයා බලන්නේ තරහින්, කතා කරන්නේ තරහින්, හැසිරෙන්නේ තරහින්. සමහර කෙනා මම මේ ජීවත් වෙන්නේ යක්ෂයෙක් යක්ෂණියක් එක්ක කියලා. අන්න ඒ වගේ දැඩි මත දෙකක මත නැත්තම් ආකල්ප රටා දෙකක ජීවත් වෙන කෙනෙකුට කවදාවත් සතුටින් ඉන්න බෑ. ඒ කියන්නේ උදාහරණයක් විදියට මේ අපි කියමු මාංශ භක්ෂක සතෙකුයි ශාක භක්ෂක සතෙකුයි එකට ජීවත් කරන්න හරි අමාරුයි. සමහරට අර මාංශ භක්ෂකත ටක් ගාලා අනිසතව කනවා. අන්න ඒ වගේ දැඩි රළු ආකල්ප තියෙන තරහ එන අනිත් කට්ටිය ගැන හිතන්නේ නැති ආත්මාර්ථකාමී විදිහට ජීවන රටාව පුරුදු වෙලා ඒ වගේ දෙමෝපියෝ සහෝදරයෝ ඉඳලා ඒ වැරදි දේවල් හරි කියලා පුරුදුන කෙනෙක් එක්ක හොඳ ඊට වඩා වෙනස් සරල ගති ගුණ අපි කියන්නේ අහිංසක සාමාන්‍ය ගති ගුණ කෙනෙක් එකතු වුණොත් අර ඒ අපි අර දකින්න සරල අහිංසක නෝමල් කියන කෙනා නැත්තට නැති වෙනවා. ඒතර කැප කරලා අන්තිම මේ මිනිස්සයා අර දැඩි දරදඬු මිනිස්සයා සමහරට ජීවත් වෙන අර අනිත් මිනිස්සයා සුයිසයිඩ් කරගන්නවා ඒ වගේ දෙයකට එන්න පුළුවන්. ඉතින් ඒ හින්දා හැම වෙලෙම බලන්න මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද බැරිද කියලා. උදාහරණයක් විදිහට ප්‍රොපෝසල් එකකින් දෙන්නෙක් මැරි කරනවා ආකල්ප අහසට පොළොව වගේ. කවදාවත් පුරුද්දක් නැහැ කැප කරලා ඉවසලා දරාගෙන ඉඳලා මෛත්‍රිය කරුණාව මනුස්සකම ඒව මේ ත්‍යාගශීලී බව ඒ වගේ හොඳ ගතිගුණ එකක්වත් නැත්තම් එතන ජීවත් වෙන්න බෑ. ඒ ප්‍රශ්නයක් නෙවෙයි. අපි කියනවා ඒක නොපවතින දෙයක්. ඒ සතුට කියන එක ඒ தත්ත්වය තුළ පවතින්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතනවා නම් පැය 24 පුරාම රත් වෙන මේ මැෂින් එක, මෝටර එක, එන්ජින් එක, කර්මන්ශාලාවක කොයිලාවක හරි සීතල තිය කියලා එක වෙන්නේ නැහැ. ඒක පැය 24ම වැඩ. ඒ වගේ ආකල්ප කියන්නේ මිනිස්සෙගේ මුළු ජීවිත කාලෙම හැම තප්පරයකම ක්‍රියාත්මක වෙන දෙයක්. ඉතින් අන්න ඒ වගේ මුලින් බලන්න ඕන මේ ප්‍රශ්නේ අපිට විසඳන්න පුළුවන් තැනකද තියෙන්නේ කියලා. හරි. මම ඔතන පදනමක් එකතු කරන්න හැදුවේ. ඉතින් ඒ හින්දා බැරි වෙලා හරි තමන් ඉන්නේ විසඳන්න බැරි ප්‍රශ්න. උදාහරණයක් විදිහට තමන් ආදරය කරන කාලේ අසීමිතව රැවටිලා. ඒ වගේ කෙනෙක් හිත හදාගන්න ඕනේ මම මේ මිනිස්සයා මෙච්චර කාලේ අවුරුදු 5ක් ආශ්‍රය කරා, 6ක් ආශ්‍රය කරා. කමක් නෑ මං මේ විවාහයට යනවා තව ඉස්සරහා ඉන්නවා කියලා හිතලා ගත්තොත් එයා දැන අඩිය තියන්නේ ගැඹුරු වෙන මුහුදට වගේ. අර වෙරළේ ඉන්න කෙනෙක් මුහුද ගැඹුරු වෙන බව දැන ගිලිලා මැරෙනවා කියලා තරම් තීරණයක් යනවා වගේ තමයි ඒ අධික ලෙස විශ්වාසය කඩ කරලා Tamanට ප්‍රශ්න ඇති කරලා රිද්දලා ජීවිතේ අතරමං කරලා 10-12 සැරයක් දාලා ගිය කෙනෙක් ආයෙ විශ්වාස කරලා ඒ කියන්නේ එතනදී එයා විශ්වාස කරනව නෙවෙයි. එයාගේ මනස තුල එයාට ශක්තිය නැහැ. එයා අතාරිනවා කියන එක කරන්න. එතන ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ එයාගේ මනසේ ශක්තිය. එයා මනස හුරු කරලා නැති එක. එහෙම නැත්නම් එයා නිවැරදි කාගේ හරි මානසික මඟ පෙන්වීමක් අරගත්තේ නැති එක. මොකද කෙනෙක් හරියටම පෙන්වලා දුන්නා නම් ওই මනුස්සයෙක් ඉන්න එපා. ඔයා දැන් තනි වුණේ තනියෙන්. ඊළඟ මොහොතේ තනි වෙන්නේ දරුවොත් එක්ක, පවුලක් එක්ක, සමාජයේ ඒ වගේ ඊළඟ කවුරු හරි දැනුමක් තියෙන, අධ්‍යාපනයක් තියෙන, ඒ පිළිබඳ ප්‍රවීණ කෙනෙක්ගෙන් අදහසක් ගත්තේ නැති හින්දා තමන් හිතනවා මේ ප්‍රශ්නේ විසඳුම මේ මත්තෙම නැහෙනෙක් කියලා. අන්න ඒ වගේ එකයි මම කියන්නේ අපි ප්‍රශ්නයක ඉන්නවනම් ඒ ප්‍රශ්නේ ඊළඟ තැන දකින්න තරම් අපි මේ ඉන්න තැනදී අපි දක්ෂ වෙන්න නැත්නම් දක්ෂකම හදා ගන්න ඕන. ඒ වගේ ඉතින් ඔන්න ඔය වගේ දෙයක් තියෙන ඒ හින්දා හරි වැදගත් මේ දැන් අපි මේ දෙවෙනි වීඩියෝ එකකින් කියන්න උත්සාහ කරේ හරි වැදගත් මේක මොන ප්‍රශ්නයක් වෙන්නේ කොතනද? ඒක සංස්කෘතියෙන්ද ආකල්ප වලින්ද? එතනදී අපි අවසානයේ තේරුම් ගන්න තා ප්‍රශ්නේ නීතිය ප්‍රශ්නයක් නම් මට නීතියෙන් විසඳන්න වෙන්නේ. සංස්කෘතිය නම් මම එක වෙනව හෝ මග අරිනවා. හැබැයි කෙනෙක්ගේ ආකල්ප ප්‍රශ්නයක් නැත්නම් මගේ ආකල්ප ප්‍රශ්නයක් ඉඳ තව කෙනෙක්ගේ දෙයක් මට ප්‍රශ්නයක් නම් අන්න ඒක තමයි අපි විසඳන්න උත්සාහ කරන්න ඕන ප්‍රශ්නේ. මොකද ලෝකෙන් එන දේවල් නීතියෙන්, සංස්කෘතියෙන්, සදාචාරයෙන් ඒ වගේ දේවල් අපිට විසඳන්න බෑ. අපිට සංස්කෘතියක් හදන්න බෑනේ. අපිට නීතියක් වෙනස් කරන්නත් බෑ. ඒ හින්දා අපි එහෙමනම් අපි එතනින් තේරුම් ගත්ත දේ තමයි right. අපිට විසඳුම තියෙන්නේ ප්‍රශ්නේ වෙනස් කරන්න බැරි එකක් නම් දෙවෙනි පියවර Tamanne වෙනස් වෙන්න සිද්ධ වෙනවා. හරි. අපි දෙවෙනි කොටසෙන් මේ වීඩියෝ එකේ තේරුම් ගන්න උත්සාහ කරේ අපිට
තව කෙනෙක් එක්ක ජීවත් වෙනකොට ඇති වෙන ප්‍රධාන එක ගැටලුවක් තමයි ආකල්ප සහ විශ්වාසය. ওই කරුණු දෙකම හදන්න ඉතාම අපහසු දේවල් දෙකක්. ආකල්ප හදන්න පුළුවන් කියනවා. හැබැයි ආකල්ප හදනවා කියන එක අනිත් කෙනා අපි අර කියන වගේ මේ අර උදාහරණයක් විදිහට කියනවා මට ආගමක නමක් කියන්න බෑ. නමුත් හිතන්න බැරි තරම් මානසික සංහිඳියාවක් කැපවීමක් දරා ගැනීමක් තියෙන කෙනෙක් වෙනවා අනිත් කෙනාගේ ආකල්ප හදලා හොඳින් ඉන්න. බැරි නෑ පුළුවන්. ආදරේ කරුණාව වගේ දේවල් වලින් ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඊටත් එහාට ගිය තැනක් තමයි විශ්වාසය වගේ බින්දුන දෙයක්. රැවටීම විශ්වාසය කියන්නේ එක දිගට බිඳලා තියෙද්දි අපි ඒ වගේ තැනක තවත් පියවරක් ගන්න හදනවනම් නෑ කමක් නෑ මේකට උත්සාහ කරා අපි අර කියන්නේ වැරදි තියෙන මිනිස්සෙක් අරගෙන හදා ගන්නවා කියලා. ඒක හරියට මේ වගේ දෙයක්. අපි බලු පැටියෙක් අරගෙන ලොකු වෙනකොට පූසෙක් කර ගන්නවා වගේ. ඒක කරන්න හරි අමාරුයි. මොකද අවුරුදු 18ක් 15ක් 20ක් ගෙදරක අම්මලා තාත්තලා සමාජයේ ඉඳලා හැදුන්නේ නැති කෙනෙක් තමන්ගේ ජීවිතයට අරගෙන එන්නේ ගොඩක් වගකීම් තියෙන කාලයක්. විවාහ වෙන්න, දරුවෝ හදන්න. ඒතොර ඒ සමහර විට හොඳ මානසික ශක්තියක් තියෙන හරි දැක්මක් නැති කෙනෙක් වුණා නම් වෙනස් වෙන්න පුළුවන්. තමන්ගේ අම්මා තාත්තා සහෝදරයෝ වටපිටාව හැමදේම තමන්ට මඟ පෙන්වීමක් නැතුව තියෙද්දි හොඳ අපි කියන්නේ හොඳ හදවතක් තියෙන මිනිස්සෙක් වුණා නම් හොඳ කෙනෙක් හම්බුන ගමන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි බොහොම පොඩි අතලොස්සක් සමාජයේ ඉන්නේ. බහුතරයක් තමන් හැදුන දරදඬු ඒ ආත්මාර්ථකාමී ඒ වගේ මානසික රටාවක් හොඳයි කියලා ඒක හරි කියලා අනුමත කරගෙන තමයි ජීවිතේ පටන් ගන්නෙ. එහෙම කෙනෙක් එහෙම නොවන ගොඩක් නිවුණ ජීවිතයක් ගත කරන කෙනෙක් එක්ක ජීවිතේ පටන් ගත්තොත් අනිත් කෙනා විඳවන ප්‍රමාණය වැඩි. හරි. ඔන්න ඔය වගේ අපි මේ වීඩියෝ එකකින් අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න උත්සාහ කරේ ප්‍රශ්නයක් කොහොමද අඳුරගන්නේ අපි ප්‍රශ්නයකද ඉන්නේ කියලා තේරුම් ගන්න එක සහ අපි ඇත්තටම ප්‍රශ්නයකද ඉන්නේ ඒ ඉන්න ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මන් තුලින්ද බාහිරින්ද කියලා. හරි? ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී අපි තව ටිකක් බලමු මේ තැන දෙන්න. මොකද අපි ඊළඟ වීඩියෝ එකෙන් ගොඩක් අට අපි ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ අපි ජීවිතයේ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න කීපයක් තේරුම් ගන්න එක සහ ඒකට සූදානම් වෙන හැටි. විශ්වාසයේ බිඳ වැටීම, ආකල්ප වල ගැටලු, සැකය, ඊට පස්සේ වෙනස් වුණ බලාපොරොත්තු වෙනස් වුණ ටාගට් තියෙන කට්ටිය වෙනස් අරමුණු දෙකක් තියෙන දෙන්නෙක් තුන් දෙනෙක් කොහොමද අපි එකට වැඩ කරන්නේ ඒ වගේ දෙයක්. හරි. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.